Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලට මම වීඩියෝ එකක් දාන්න ඕනි කියලා හිතුණා YouTube එකට. ඉතින් මම ස්ටඩීස් කරන චූටි ක්ලිප් වගේක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ටිකත් එකතු කරලා මම මේ වීඩියෝ කෝල් දානවා කියලා හිතුවා. අද උදේ පාන්දර පොඩ්ඩක් වැස්සා. මට ඉතින් කම්මැලි හිතිච්ච නිසා මම චුට්ටක් එළියට ගියා. ඉතින් ලස්සන නිසා මේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට බලන්න දාන්න ඕනි කියලා මේ මල්වල බලන්නකෝ මේ මල් හරිම ලස්සනයි. මම මාර ආසයි ළමයි මල් වලට. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඊට පස්සේ මං ස්කූල් වැඩ කරන්න ගත්තා ළඟ ටර්ම් ටෙස්ට් එක එන නිසා. ඇකවුන්ටින් වැඩ තමයි මම මේ දැන් කරන්නේ. මට මතක විදියට මම පාස් පේපර් ගානක් තමයි මේ කරන්නේ. සමීකරණ ගානක්. ඉතින් ඒකේ වැඩ ටිකත් මම මේ දැන් කරන්න ගත්තා. මොකද මට ඉස්සරහට වැඩ ගොඩ ගැහෙන නිසා පාඩම් කරලා ඉවර කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඇකවුන්ටින් වල පාඩම් කරන දෙයක් නැහැනේ. ගණන් හදන්නනේ තියෙන්නේ. ඉතින් මම මුලින්ම මේ ගණන් හදන ගමන් තමයි ඉන්නේ. මට මතක විදියට මම මේ කරන්නේ IT පේපර් එකක් වෙන්න ඕන. කරනව නෙමෙයි මම IT පේපර් එකක් බලන ගමන් ඉන්නේ. ඒකේ ප්‍රශ්න මං හිතන්නේ බලන ගමන් ඉන්නේ. මට මේ වීඩියෝ එක රෙකෝඩ් කරාට පස්සේ දවස් ගානකට පස්සේ තමයි මම වොයිස් කරන්නේ. ඒ නිසා මට මතක නැහැ හරියට මම මේ මොකද කරන්නේ කියලා. ඉතින් මෙතන ඉඳන් ඔයාලට පුළුවන් මම කොහොමද පාඩම් කරන්නේ කියලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලන්න. මේ නම් මම නෝට් එකක් ලියනවා ක්ලාස් එකේ මට දීපු හෝම්වර්ක් එකක් මේක. ඒකේ මයින්ඩ් මැප් ක්‍රමයක් තමයි යන්නේ. ඉතින් මම මේ නෝට් එක ලියනවා. ඊට පස්සේ ක්ලාස් එකේ මට දීලා තියුණා ප්‍රශ්න වගේකට උත්තර ලියන්න. මේ පාස් පේපර්ස් ප්‍රශ්න වලට මම උත්තර ලියන ගමන් තමයි ඉන්නේ. මේ නම් බිස්නස් වල ප්‍රශ්න වගේක්. මට ටර්ම් ටෙස්ට් තියෙන්නේ මුලින්ම ඇකවුන්ටින්. ඉතින් ඒ නිසා මම දැන් ඇකවුන්ටින් සබ්ජෙක්ට් එක තමයි මේ කරන්නේ. ඇකවුන්ටින් වලට බර තියලා තමයි මම මේ දවස් ටිකේ වැඩ කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ එකේ ගොඩක්ම තියෙන්නේ ඇකවුන්ටින් වල වැඩ කරන විදිය තමයි.
වීඩියෝ එක ගොඩක් දිග වීඩියෝ එකක් නෙමෙයි. චූටි වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි YouTube එකට වීඩියෝ එකකට අප්ලෝඩ් කරන්න වොයිස් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති. ඊළඟ පාර මීට වඩා ලස්සන වීඩියෝ එකක් මම ඔයාලට ගේන්නම්. ඉතින් ඔයාලා දැක්ක අඩුපාඩු තියෙනවා නම් මට චූටි හරි මොටිවේෂන් වෙන දෙයක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මගේ channel එකත් subscribe කරලා තියාගන්න.